අදත් vlog එකක් අරගෙන ආවා. මං කලින් දාපු vlog එකේ පොඩි සවුන්ඩ් එකක් ඇවිල්ලා මට ඒක ඇත්තටම ඩිලීට් කරන්න වුණා. ඔන්න ඉතින් මට අද නිවාඩු දවසක්. දැන් ජපානයට සීත කාලය ඇවිල්ලානේ තියෙන්නේ. ඒ නිසා එළිය නම් ගොඩක් සීතලයි. හැබැයි ඔන්න අද නම් අවුව පායලා. ඉතින් මම මෙහි ජපානයට ආපු කාලේ ඉඳන් මම යන්න ආස්මු තැනකට තමයි අද අපි යන්නේ. මායි තව යාළුවෙකුයි එක්ක තමයි යන්නේ. මට හිතුණා මේක මට ලස්සන මෙමරි එකක් වෙයි කියලා. ඉතින් මං හිතුවා ඔයාලවත් එක්කගෙන යන්න. බලමු දැන් නම් thumbnail එකකින් ඔයාලා දන්නවා ඇති මං කොහෙද යන්නේ කියලා. මමත් මාර එක්සයිටින් කොයි වගේද දන්නේ නැහැ. හැබැයි මං ගොඩක් ආසාවෙන් තමයි යන්නේ. මං දැන් තමයි නැගිට්ටේ. දැන් නම් මං හිතන්නේ 8:00 වගේ වෙන්න ඇති. මොකද මේ දවස් ටිකේම වැඩ කරලා ඊයේ තමයි ටිකක් හොඳට නිදාගත්තේ. අද නිවාඩු දවසේ හින්දා අද ගොඩක් ටිකක් වෙලා පරක්කු වෙනකන් නිදාගත්තා. මොකද නැත්තම් හැමදාම උදේට නැගිටින්න ඕනේ ඉස්කෝලේ යන්න. ඉතින් දැන් අපි මම දැන් උදේට මොනවා හරි කාලා ඉක්මනට ලෑස්ති වෙලා යද්දි මං ඔයාලව හම්බෙන්න. එහෙනම් vlog එක ඉවර වෙනකම්ම බලාගෙන ඉන්න. ලස්සන තැනකට අපි යමු. එහෙනම් මං ලෑස්ති වෙලා ඉවරයි. ඉන්නකො මං වගේ අවුට්ෆිට් එක පෙන්නන්න. මේ තියෙන්නේ මගේ අවුට්ෆිට් එක. එහෙනම් අපි ඉක්මනට යමු. මෙන්න මේ ට්‍රේන් එකේ තමයි මම යන්නේ. මේකේ මගේ යාළුවත් එනවා. බලන්නකෝ ඉස්සරහට මගේ යාළුවා කවුද කියලා. මෙයා තමයි මගේ යාළුවා. ට්‍රේන් එකේ වීඩියෝස් එහෙම ගන්න බැරි නිසා මං හොරාට තමයි වීඩියෝ එකක් ගත්තේ. අපි ඊට පස්සේ ඉචිකවචෝ කියලා තමයි මේ ස්ටේෂන් එකට කියන්නේ. ඊට පස්සේ එතනින් බැහැලා විනාඩි 11ක් විතර පාරේ පයින් යන්න තියෙනවා. ඒ දිගටම තියනවානේ කවය. මේ මං ඔයාලට මේ පෙන්නන්නේ මේ පාරේ දිගටම නිල් පාට චූටි ගල් අල්ලලා තියෙන්නේ. ඒක මාරම ලස්සනයි. මොකද්ද? උඩ නේද තියෙන්නේ? ලස්සනයි. ඔව් ඒක පාරටම බැහැගෙන මේ වාහනයක් දෙක. ඒ පාරක් මේ කෙටි පාරක්ද දන්නේ නේද? මේ මොකක් හරි ඉවෙන්ට් එකක් නේද? කැම්පස් එක. අපි ආවේ අන්නර ඈත තියෙන කැතලික් චර්ච් එකට. ඒකේ නම තමයි යොකෝහාමා සැක්‍රඩ් හાર્ට් කැතලික් චර්ච් එක. අපි අද්දී යන්නේ දෙන්න. මේ කැතලික් චර්ච් එක තියෙන්නේ යොකෝහාමා ස්ටේෂන් එකේ ඉඳන් ස්ටේෂන් 3කට පස්සේ කියන්නේ ඉචිකවචෝ කියන ස්ටේෂන් එකෙන් බැහැලා අපිට විනාඩි 11ක්
විතර පයින් එන්න තියෙනවා. ඒ ආවට පස්සේ තමයි මේ ලස්සනම ලස්සන චර්ච් එක තියෙන්නේ. ඔයාලත් මේ ආවට ඉන්න කෙනෙක් නම් චර්ච් එකට යන්න ඕනි කෙනෙක් ඉන්නවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ චර්ච් එකේ නම දාලා තියන්නම්. ලොව කී ඇත්තේ කදීම තාරු ලෝකයෙනුත් එපිට ආදර දෙවිඳුන් එතැන සාදලා නිවසක් අපට හමුවේ දිනක ඒ ලස්සන ලොවෙහි අප හමුවේ දිනක ඔබ හා මා එතැන මනරම් ලොවකී එතැන දුක එහි කිසිදාක නැත හමුවේහිදී එකට අපි දෙන්නේ ඊට පස්සේ ඇතුළේදී යාඥා කරලා අපි යාඥා කරන වෙලාවේ නම් වීඩියෝස් ගත්තේ නැහැ. මොකද මාස 7කට පස්සේ තමයි අපි චර්ච් එකකට ආවේ. නංගි නම් අවුරුදු 1කමාරකට විතර පස්සේ තමයි චර්ච් එකකට ආවේ. මේ තියෙන්නේ මේකේ දේව මෙහෙයන් තියෙන දවස්. ඉංග්‍රීසි වලිනුත් මේකේ දේව මෙහෙයන් තියෙනවා. එන්නහලු. ඔයා මගේ vlogs වලට එන්නෙම නැහැ. එළියට ආවට පස්සේ තමයි දැක්කේ මෙතන ජේසුස් වහන්සේගේ පිළිමය අපිට එළියේ ඉඳන් පේනවා. ඇත්තටම අපේ ඇතුළට යද්දි ජේසුස් වහන්සේ අපි දිහා බලන් ඉන්නවා වගේ තමයි මේ චර්ච් එකේ මේ පිළිමය හදලා තියෙන්නේ. ඇත්තට මේක දැක්කට පස්සේ ගොඩාක් ආස හිතුණා. ඊට පස්සේ චර්ච් එකේ එහා පැත්තේ මරියතුමියගේ පිළිමයකුත් හදලා තිබ්බා. අපි දෙන්නා ඉටිපන්දම් පත්තු කරන්න පුළුවන්ද කියලා බලන්න තමයි ගියේ. ඒ වුණාට එතන ගහලා තිබ්බා ඉටිපන්දම් නම් පත්තු කරන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න එතෙන්ට ගිහිල්ලා ටිකක් වෙලා එතන ඉඳලා ආවා. Dama mogun lise apelada Maria mabe galahuma melobut janita karan dama mogun lise apelada අපි දෙන්නේ ඊට පස්සේ එතන ඉඳන් ෆොටෝ ටිකකුත් ගහලා ගෙදර එන්න තමයි හැදුවේ. මෙයා හරි ලැජ්ජයි යන්නේ මගේ වීඩියෝස් වලට එන්නේ. මම උත්තර කියන්නේ මේ වීඩියෝස් වලට එන්න ලැජ්ජ වෙන්න එපා කියලා. මේ තියෙන්නේ මේ එක. පහටක් තියෙනවා. පහට ඔයා වැඩනේ ඉතින් නේද? උදේ වැඩට ගිහිල්ලා අපි දෙන්න ඊට පස්සේ චර්ච් එකෙන් යන්න තමයි හැදුවේ. මේ වෙලාවේ නම් අපි දෙන්නටම ගොඩක් බඩගිනි. උදේ ආපු නිසා දැන් දවල් වෙලා. ඒ නිසා යාළුවා කිව්වා අපි ඔකහම උදෝන් රෙස්ටෝරන්ට් එකට යමුද කියලා. මමත් කලින් උදෝන් කාලා තිබ්බේ නැහැ. ඒ වුණාට මට try කරන්න ආසයි හිතුණා. ඊට පස්සේ යාළුවා කිව්වා අපි කරේ උදෝන් කන්නේ යන් කියලා. මගේ යාළුවා නම් ගොඩාක් උදෝන් කන්න කැමති. යාගේ ෆේවරිට් එකක් තමයි උදෝන්. ඒ නිසා මාත් ගියා. ඉතින් ලෝකාන්තේ නෙමෙයි මොකක්ද ඒකට කියන්නේ මේ view point එක. පාඩි පෙලා
ඊට පස්සේ අපි දෙන්නේ යන තැන තිබ්බා ලස්සන තැනක්. මෙතන සාමාන්‍යයෙන් මේ පැත්ත දුවද පේන්නේ නිකන් view point එකක් වගේ. එතන මාරම ලස්සනයි. ඊට පස්සේ අපි දෙන්නේ එතෙන්ටත් ගියා චුට්ටක් බලන්න. ඇත්තටම මාරම ලස්සනයි එතන. මේක දන්න එක්සිට් එක. නැතුව එතන. වව් හලෝ. මෙතනිනුත් යන්න පුළුවන් මගේ. දැන් පිට බයි කරන්න ඕනේ. අපි අපෝල් වල මල කිරියක්. මං හිතන්නේ. අර ටික ලස්සන. එන උදෝ කන්නද? මට ආසයි ඒවා මේ අපි මොන එකටද යන්න ඕනේ? මෙතනද? දෙකේ. අපි දෙන්නේ ඊට පස්සේ යොකෝහාමා වලට ඇවිල්ලා උදෝන් රෙස්ටුරන්ට් එකට ආවා. ඒ වෙලාවේ ගොඩාක් එකේ සෙල්ලක හිටියා. ඒ නිසා මං ඇතුළේදී නම් වීඩියෝ කරේ නැහැ. හරි නෑනේ කට්ටිය කෑම කනවනේ. මෙන්න මේක තමයි අපි ගත්තේ කරේ උදෝන් එක. මේක මිරිස් කුඩු චුට්ටක් දාලා තියෙන. මොකද මෙහි කෑම සැර නැහැනේ. ඇත්තටම හරිම රසයි. මං ඔක්කොම ටික කෑවා. සාමාන්‍යයෙන් මම මෙහි ජපන් කෑම තාම කන්නේ නැහැ. උනාට දැන් නම් චුට්ට කනවා. ඊට පස්සේ අපි දෙන්න ආවා යන ගමන් වලට ඇහෙන්නත් ඇති බබල් ටී බොන්න ඕනේ කියලා. ඒ රෙස්ටුරන්ට් එකේ ආවැත්තම මෙතන shopping mall එකක් තියෙනවා. මට ඇත්තටම මේකේ නම නම් මතක නැහැ. මේකේ ඇතුලේ තියෙනවා එතන බබල් ටී හරිම රසයි. අපි දෙන්න එතෙන්ට තමයි මේ යන්නේ. මෙන්න මෙතෙන්ට තමයි අපි ආවේ. ඒකේ නම තමයි ගොන්චා කියන්නේ. ගොන්චා හරි අමුතු නමක් නේද? මෙතනින් අපිට තියෙන්නේ පොලිමේ ගිහිල්ලා ඉස්සෙල්ලා අපේ ඕඩර් එක දාන්න ඕනේ. ඊට පස්සේ අපිට එතන රිසිට් එකක් හම්බ වෙනවා. ඒක අරගෙන ආයේ අනිත් පොලිමට ගියාට පස්සේ අපේ අංකේ කතා කරනවා. අපි ගත්ත මෙන්න මෙතන මේ බ්‍රවුන් ෂුගර් කියන එක. මගේ යාළුවෙක් බීලා තියෙනවා කිව්වා ඒක රසයි කිව්වා. ඇත්තට මේක මාරම රසයි. ඒ නිසා අපි දෙන්න ඒකත් අරගෙන දැන් මෙතන අපි දෙන දැන් මෙතන බබල් ටී එක තෝරලා පේමන්ට් කරන්න තමයි ඉන්නේ. අපි ගත්තා. ඇත්තටම මේක මාරම රසයි ළමයි. ඔයාලත් බොන්න. බ්‍රවුන් ෂුගර් මේකේ නම. සයිනරා. ඔත්තුකට සමාදස්. ඊට පස්සේ යාළුවටත් බයි බයි කියලා මං ඉතින් මගේ ගෙදරට ආවා. ඔන්න දැන් තමයි මං ගෙදර ආවේ. එහෙනම් ලස්සන මේ වගේ තවත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. සයනරා.